Hi everyone. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ skin barrier එක ගැන. ඉතින් ඔයාගේ skin එක ගොඩාක් red ගතියක් තියෙනවා නම් එහෙම නැත්නම් over dry වෙලා නම් එහෙමත් නැත්නම් ඔයාගේ skin එක තිබුණටත් වඩා ගොඩාක් sensitive වෙලා නම් සහ ඔයා use කරන products වලින් ඔයාට කිසිම result එකක් නැත්නම් සමහර විට හේතුව ඔයාගේ skin barrier එකේ damage එකක් වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ වීඩියෝ එකකින් ඔයාගේ ස්කින් බැරියර් එක කියන්නේ මොකක්ද? ස්කින් බැරියර් එක ඩැමේජ් වුණාම මොකද වෙන්නේ? අපි කොහොමද ඩැමේජ් වුණාම ඒක රිපෙයාර් කරගන්නේ කියන දේවල් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ස්කින් බැරියර් එක කියන්නේ අපේ ස්කින් එකේ තියෙන outer layer එකට. එහෙම නැත්නම් තවත් විදිහකට කියනවා නම් ස්කින් බැරියර් එක කියලා කියන්නේ අපේ ස්කින් එකේ ප්‍රොටෙක්ට් කරන්න තියෙන outer layer එකක් නැත්නම් shield එකක් වගේ දෙයකට තමයි ස්කින් බැරියර් එක කියලා කියන්නේ. ඉතින් මේ ස්කින් බැරියර් එක අපිට උදව් වෙනවා අපේ ස්කින් එකේ තියෙන මොයිස්චර් ගතිය රඳා පවත්ව ගන්න. ඒ වගේම තමයි බැක්ටීරියා වලින් ආරක්ෂා කරගන්නත් අපිට උදව් වෙනවා. සහ අනිත් එක තමයි අපේ ස්කින් එක හොඳ healthy glow look එකකට තියාගන්න අපිට උදව් වෙන්නේ මේ ස්කින් බැරියර් එක. ඉතින් ඔයා හොඳට මතක තියාගන්න අපිට හොඳ ස්කින් බැරියර් එකක් නැත්නම් healthy ස්කින් බැරියර් එකක් තියෙනවා කියන එකේ තේරුම තමයි අපිට හොඳ healthy ස්කින් එකක් තියෙනවා කියන එක. හරි අපි දැන් බලමු ස්කින් බැරියර් එක ඩැමේජ් වෙලාද කියලා අඳුර ගන්න පුළුවන් සයින්ස් මොනවාද කියලා. ඉතින් පළවෙනි එක තමයි ඔයාගේ ස්කින් එක ගොඩාක් dry වෙලා over dry වෙලා පොතු යන මට්ටමකට ඇවිල්ලා නම්. ඒ වගේම තමයි ඔයාගේ ස්කින් එක ගොඩාක් red වෙලා irritate වෙනවා වගේ දැනෙනවා නම්. ඒ වගේම තමයි ඔයාගේ ස්කින් එක ගොඩාක් වෙනදට වඩා sensitive වෙලා නම්. කියන්නේ product එකක් ඔයා use කරනකොට ඔයාට නිකන් ස්කින් එක burn වෙනවා වගේ දැනෙනවා නම් ඔයා ඒ වගේම තමයි ඔයාගේ තියෙන pimples, acne තිබිලා හොන් නැතුව ඔයාට එකපාර ඒකේ increase එකක් කියන්නේ වැඩිවීමක් තේරෙනවා නම් ඔන්න මේ වගේ ඔයාට අඳුර ගන්න පුළුවන් මේවා තමයි signs ඔයාගේ skin barrier එක damage වෙලා කියලා අඳුර ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී ඔයා කරන්න ඕන හොඳම දේ තමයි ඔයා ස්කින් එක සඳහා කරන සත්කාර ඔක්කොම පොඩ්ඩකට නවත්තලා ඔයා ફોකස් කරන්න ඕන ඔයාගේ ස්කින් බැරියර් එක රිපෙයාර් කරගන්න එකට. හරි. දැන් අපි බලමු අපේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙන්න පුළුවන් හේතු මොනවාද කියලා. ඉතින් පළවෙනි එක තමයි ඔයාගේ ස්කින් එක ඕවර් එක්ස්ෆෝලියේට් කරනවා නම් ඒ කියන්නේ ඔයා ගොඩක් ඇසිඩ්ස් වර්ග වගේ ස්කින් එකට යූස් කරනවා නම් සහ නැත්නම් ඔයා නිතර ස්ක්‍රබ් කරනවා නම් ස්ක්‍රබ් එක වැඩිපුර කරනවා නම් ඔන්න ඔයාගේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙන්න තියෙන chance එක වැඩි. ඒ වගේම තමයි ඔයාගේ ස්කින් එකට ගොඩාක් ප්‍රොඩක්ට්ස් යූස් කරනවා නම් ඒකත් හේතුවක් වෙන්න පුළුවන් ඔයාගේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙන්න. අනිත් කාරණේ තමයි ඔයාගේ ස්කින් එක හොඳට මොයිස්චර් ගතියට තියාගන්න නැත්නම් මොයිස්චරයිස් එකක් යූස් කරන්නේ නැත්නම් සහ සන්ස්ක්‍රීන් එක ස්කිප් කරනවා නම් ඔන්න ඒකත් ලොකුම හේතුවක් ඔයාගේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙන්න. දැන් අපි බලමු කොහොමද ඩැමේජ් වුණ ස්කින් බැරියර් එකක් රිපෙයාර් කරගන්නේ කියලා. බය වෙන්න එපා ඔයාගේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙලා නම් ඔයාගේ ස්කින් බැරියර් එක අනිවාර්යයෙන්ම රිපෙයාර් කරගන්න පුළුවන්. මේ මම කියන ස්ටෙප් ෆලෝ කරලා බලන්න. එතකොට ඔයාගේ ඩැමේජ් වුණ ස්කින් බැරියර් එක රිපෙයාර් කරගන්න පුළුවන්. පළවෙනි දේ තමයි ඔයා ජෙනරල් ෆේස් වොෂ් එකක් හරි ක්ලෙන්ස් එකක් හරි යූස් කරන්න ගන්න ඕන. ඒ වගේම තමයි ඔයාගේ ස්කින් එකට හොඳ හයිඩ්‍රේෂන් එකක් දෙන්න පුළුවන් මොයිස්චරයිසර් එකක් යූස් කරන්නත් ඕනේ. ඒ වගේම තමයි මෙන්න මේ ඔයා යූස් කරන ප්‍රොඩක්ට්ස් වල මෙන්න මේ මම කියන ඉන්ග්‍රීඩියන්ට්ස් තියනවාද කියන එක ගැන අනිවාර්යයෙන්ම ඔයා සැලකිලිමත් වෙන්න ඕන. ඒ තමයි පළවෙනි දේ තමයි සෙරමයිඩ්ස්, ඒ වගේම හයිලුරොනික් ඇසිඩ්, නයිසිනමයිඩ් කියන ඉන්ග්‍රීඩියන්ට්ස් අන්තර්ගත නිෂ්පාදන භාවිතා කරන්නත් ඔයා වග බලා ගන්න ඕන ඔයාගේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙලා තියෙනවා නම්. ඒ වගේම තමයි ඔයා අනිවාර්යයෙන්ම ගොඩාක් සිම්පල් ස්කින් කෙයාර් රූටින් එකක් ෆලෝ අප් කරන්න ඕන ඔයාගේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙලා තියෙනවා නම්. ඒ වගේම සන්ස්ක්‍රීන් එකත් ඔයා ස්කිප් නොකර ඔයා කන්ටිනියස්ලි ඔයා ඩේලි පාවිච්චි කරන්න ඕන ඔයාගේ ස්කින් බැරියර් එක රිපෙයාර් කරගන්න නම්. අනිත් කාරණේ තමයි ඔයා ගොඩක් harsh products use කරනවා නම් කියන harsh face wash, daily cleanse එක වගේ ගොඩක් harsh product එකක් නම් ඔන්න ඒකටත් ඔයාගේ skin එක damage වෙන්න පුළුවන්. ඉතින් හොඳට මතක තියාගන්න skin barrier එක හොඳට තියාගන්න නම් ඔයා ගොඩාක් products use කරන්න ඕනේ නැහැ. ඔයා සාමාන්‍ය විදිහට ඔයාගේ skin එකට ගැළපෙන products use කරලා ඔයාගේ skin care routine එකක් කරගෙන ගියොත් ඔයාගේ skin barrier එක හොඳට තියාගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තමයි ස්කින් බැරියර් එකක් ඩැමේජ් වුණාම ඒක රිපෙයාර් වෙන්න අනිවාර්යයෙන්ම සති 2ත් 4ත් අතර කාලයක් යනවා. ඉතින් ඔයා normal skin care routine එකට simple skin care routine එකට ගිහිල්ලා මේ කිව්ව ingredients තියෙන products පාවිච්චි කරලා ඔයාට සති 2ත් 4ත් අතර කාලයක් අනිවාර්යයෙන්ම
බලාගෙන ඉන්න වෙනවා ඔයාගේ ස්කින් එක රිපෙයාර් වෙනකම්. ඉතින් ඔයත් ඔයාගේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙලා තියෙන කෙනෙක් නම් මෙන්න මේ කියන සිම්පල් ස්කින් කෙයාර් රුටින් එක ෆලෝ කරන්න පුළුවන්. පළවෙනි දේ තමයි මෝර්නිං ස්කින් කෙයාර් රුටින් එකට ඔයාට ඇතුළත් කරගන්න පුළුවන් ජෙනරල් ෆේස් වොෂ් එකක් නැත්නම් ජෙනරල් ඩේලි ක්ලෙන්සර් එකක්. ඒ වගේම තමයි හොඳ හයිඩ්‍රේෂන් එකක් දෙන්න පුළුවන් මොයිස්චරයිසර් එකක් යූස් කරන්නත් ඕන. ඒ වගේම තමයි ඔයා සන්ස්ක්‍රීන් එක අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කින් කෙයාර් රුටින් එකට එකතු කරගන්න ඕනි. ඔයාගේ ස්කින් බැරියර් එක ඩැමේජ් වෙලා තියෙනවා නම්. ඉතින් ඒ වගේම තමයි නයිට් ස්කින් කෙයාර් රුටින් එක විදියට ඔයාට පුළුවන් හොඳ ක්ලෙන්සර් එකක් ෆේස් වොෂ් එකක් යූස් කරන්න. ජෙනරල් ෆේස් වොෂ් එකක් හරි ක්ලෙන්සර් එකක් හරි. ඒ වගේම තමයි ඔයාට හොඳ හොඳ හයිඩ්‍රේෂන් එකක් දෙන්න පුළුවන් මොයිස්චරයිසර් එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් මේ හොඳටම ප්‍රමාණවත් ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙලා නම් ස්කින් බැරියර් එක ඩැමේජ් වෙලා නම් ඒක රිපෙයාර් කරගන්න. ඉතින් හොඳට මතක තියාගන්න මම කලින් කිව්ව ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ කියන්නේ සෙරමයිඩ්, නයිසිනමයිඩ්ස්, ඒ වගේම හයිලුරොනික් ඇසිඩ්ස් මේ වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් මේ ඔයා යූස් කරන නිෂ්පාදනවල තියෙනවද කියලා බලලා පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ දේවල් කරගෙන ගියොත් ඔයාගේ ඩැමේජ් වෙලා තියෙන ස්කින් බැරියර් එක අනිවාර්යයෙන්ම ඔයාට රිපෙයාර් කරගන්න පුළුවන් සති 2-4 අතර කාලයක් යනකොට. ඉතින් මේ වගේම වැදගත් ටොපික් එකක් ගැන කතා කරන්න ඉක්මනට මායි එන්න